ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න අදත් අපි වෙනදා වගේම අලුත් මූවී එකක් අරන් තමයි අපි ඔයාලව හම්බ වෙන්න ආවේ. මේක හොරර් මූවී එකක්. මේ මූවී එකේ නම They Will Kill You. ඉතින් අපි ඉක්මනටම කතාව පටන් ගමුකෝ. මේ කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ ඒසියා සහ මාරියා කියන සහෝදරියන් දෙන්නව. එයාලා කවුරු හරි කෙනෙක්ගෙන් බේරෙන්න පොඩි කඩයක් ඇතුළට යනවා. එතනදී ඒ දෙන්න Tamanට ඕන කරන බඩු ගන්නවා. ඒ වෙලාවේ මාරියා හිටිය ගොඩක් බය වෙලා. ඒසියා එයාට ධෛර්ය දෙනවා. එතකොට මාරියා කියනවා මම මෙතන කවුරු හරි දැක්කා. කවුරු හරි මගේ පස්සෙන් එනවා කියලා. ඒ වෙලාවෙම ඒසියා ඒ මිනිස්සයව දකිනවා. බලනකොට එයා හරියම භයානක මැරෙක් වගේ පේන්නේ. හැබැයි ටික වෙලාවකට පස්සේ අපිට දැනගන්න ලැබෙනවා ඇත්තට මේ මිනිස්සයා මැරෙක් නෙමෙයි. මේ දෙන්නගේ තාත්තා කියලා. මාරියයි ඒසියයි තමන්ගේ තාත්තගෙන් බේරෙන්නයි මෙහෙම දුවන්නේ. අන්තිමේදී පොලිස් නිලධාරීන් ගොඩක් ඇවිත් මාරියා සහ ඒසියාව වට කරගන්නවා. එතකොට මේ ඒසියා තමන්ගේ සාක්කුවෙන් තුවක්කුවක් අරගෙන තමන්ගේ තාත්තට වෙඩි තියනවා. හැබැයි පොලිසිය එයාව අල්ලගන්න හදන හින්දා එයා තමන්ගේ නංගි මාරියාව එතනම දාලා තනියම පැනලා යනවා. දැන් පෙන්වන්නේ කතාවේ අවුරුදු 10කට පස්සේ සිදුවීමක්. අවුරුදු 10කට පස්සේ අපිට පෙන්වන්නේ හරිම පරණ හෝටලයක්. ඒකේ දොරවල් වල යක්ෂයාගේ සලකුණු ඇඳලා තියෙනවා. ඒසියා එතනින් ගිහින් දොරට තට්ටු කරනකොට ලීනා කියන වයසක කාන්තාවක් එළියට එනවා. එයා අහනවා මොකක්ද වෙන්න ඕනේ? ඇයි මෙතනට ආවේ කියලා. එතකොට ඒසියා තමන්ගේ විසිටින් කාඩ් එක පෙන්නලා කියනවා මට මෙතන අපොයින්ට්මන්ට් එකක් තියෙනවා මම ආවේ රස්සාවකට කියලා. ඒ කාඩ් එකෙන් අපිට පේනවා එයාගේ නම ඉසබෙල් කියලා. ඒ කියන්නේ ඒසියා මෙතනට ඇවිත් ඉන්නේ ඉසබෙල් කියන නම දාගෙන. එයා තමන්ගේ ඇත්ත අනන්‍යතාවය මේ කාන්තාවගෙන් හංගනවා. ඒ ඇයි කියලා අපිට ඉස්සරහට තේරෙයි. ඊට පස්සේ එළිය එයාව ඇතුළට එක්කගෙන යනවා. එතනදී අපිට හම්බ වෙන හරිම සල්ලිකාර කාන්තාවක්. එයා තමන්ගේ කෝට් එක ගලවලා ඒසියාට දීලා කියනවා මට ඔයාව හිතට ඇල්ලුවා කියලා. ඒ කියන්නේ මොකක් හරි අමුත්තක් තියෙනවා. මේ හෝටලේ ඇතුලේ හරිම අමුතු දේවල් සිද්ධ වෙනවා කියලා ඒසියාට තේරෙනවා. ඒසියා හෝටලේ ඇතුළට යනකොට තවත් මිනිස්සෙක්ව හම්බ වෙනවා. එයාගේ නම රේ කියන්නේ ලිලිගේ මහත්තයා. එයා එතන වැඩ කරාට කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. එයා ඉන්නේ හරිම බය වෙලා. එයා එතනට එන්නේ ලිලිව හම්බ වෙන්න විතරයි. අන්තිමේදී ඒසියාව එයාගේ කාමරයට එක්කගෙන යනවා. ඒසියා කාමරේ නාන ගමන් ඉන්නකොට එයා දකින්න කණ්ණාඩියේ ලියලා තියෙන උන් ඔයාව මරාවි කියලා. කවුරු හරි ඒසියාව මරන්න හදනවා. ඒ මිනිස්සෙක්ද නැත්නම් යකෙක්ද කියලා අපි ඉස්සරහට බලමුකෝ. එයා පොඩි ජනේලයකින් එබිලා බලනකොට එයා දකින්න කාගේ හරි ඇස් දෙකක්. ඒක දැකලා බය වුණ ඒසියා පස්සට විසික් වෙලා වැටෙනවා. එතකොටම කවුරු හරි දොරට තට්ටු කරනවා. එයා කාමරයෙන් එළියට බහැලා බලනකොට එකපාරටම ලයිට් නිවෙන්න පටන් ගන්නවා. බල්බ් එක නිවි නිවි පත් වෙනවා. ඒසියා ඉක්මනට දොර වහගෙන කාමරයට වෙලා නිදා ගන්නවා. ආන්දර 3:17 වෙනකොට එකපාරටම මිනිස්සෙක් එතනට එනවා. එතන තිබුණ පොඩු ෆ්‍රිජ් එකක් පිටිපස්සේ රාස් දොරක් තියෙනවා කාමරයට එන්න. ඒසියා නිදාගෙන ඉන්නකොට කළු පාට කෝට් එකක් ඇඳගත්ත මිනිස්සෙක් ඇවිත් එයාව චෙක් කරනවා. ඒ මිනිස්සයා වෙස්මුණක් දාගෙන තමයි ඉන්නේ. ඒසියාට හැරුණ ගමන් එයා ඇටැක් කරන්න හදනවා. එකෙක්ගේ ඔළුව බිත්තිය වැදිලා එතනම සිහිය නැති වෙනවා. දැන් ඒසියා ඉන්නේ හොඳටම හැරිලා. එයා දකිනවා කළු කෝට් ඇඳගත්ත මිනිස්සු ගොඩක් Tamanව මරන්න හරි අල්ල ගන්න හරි ලෑස්ති වෙනවා කියලා. ඒසියා ළඟ තුවක්කුවක් තියෙනවා. ඒකෙන් එයා එක්කෙනෙක්ට වෙඩි තියනවා. එතන තව 3 දෙනෙක් ඉන්නවා. ඒ මිනිස්සු බලන්නේ ඒසියාව අල්ලගෙන බිල්ලට දෙන්න. ඒසියා ළඟ කඩුවක් තියෙනවා. ඒකෙන් එයා එක එකාට ගහන්න පටන් ගන්නවා. ඇත්තටම ඒසියා මෙතනට ආවේ තමන්ගේ නංගිව බේරගන්න. ඒ නිසා එයා කලින්ම ලෑස්ති වෙලා තමයි ආවේ. එයාට සටන් කලාවත් හොඳට පුළුවන්. ඒ නිසා මේ මිනිසුන්ට එයාව පාලනය කරගන්න බැරි වෙනවා. ටික වෙලාවකින් ලිලිත් එතරට එනවා ෂොට් ගන් එකක් අරගෙන. එයා ඒසියාට වෙඩි තියන්න හැදුවත් ඒකේ උණ්ඩ ඉවර වෙනවා. ඒසියා එයාවත් මරන්න හදනවා.